ඔයාලා සබස්ක්‍රයිබ් කරලා දෙන සපෝට් එක නම් මදි. සබස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙයි කියලා හිතනවා. දැන් යමු අද කතාවට. මගේ නම විහංග. මගේ ජීවිතයට ලැබුණු ලොකුම වාසනාව මගේ බිරිඳ නිත්‍යා. ඇය hina වෙන වෙලාවේ මට ලෝකේම නතර වෙලා වගේ දැනෙනවා. ඇගේ ඇස්වල තියෙන ඒ ගැඹුර කොණ්ඩේ වැටෙන හැටි මට ලං වෙද්දි ඇගේ උණුසුම ඒ හැමදේම මට හිතුනේ මටම අයිති වුණු සම්පතක් වගේ. අපි විවාහ වෙලා අවුරුදු 3ක් වෙනවා. අපේ ජීවිතය සාමකාමී. නමුත් මගේ හදවතේ ගැඹුරු කොනක මටම අඳුරු රහසක් තිබුණා. මට නිත්‍යා ගැන තිබුණ ආදරය සමහර වෙලාවට අයිතිවාසිකමක් වගේ වෙලා තිබුණා. මගේ හොඳම යාළුවා සනුක. පාසල් කාලේ ඉඳලා අපි දෙන්න එකට. මගේ විවාහ උත්සවේ මට පාවිච්චි කරපු දෙවනි මනමාලයා ඔහු. සනුක නිතරම අපේ ගෙදර එනවා. නිත්‍යත් ඔහුත් හොඳට කතා කරනවා. මුලදී ඒක මට සතුටක් වුණා. මගේ බිරිඳට මගේ හොඳම යාළුවත් හිතවත් වෙන එක මට අමුත්තක් හිතුනේ නැහැ. නමුත් කාලයත් එක්ක මට නොතේරෙන අමුතු හැඟීමක් ඇතුලේ හටගත්තා. නිත්‍යා සනුකට hina වෙන විදිහ ටිකක් වෙනස් වගේ දෙනුණා. ඇගේ කටහඬේ අමුතු වෙනස්කමක් මට දෙනුණා. සනුක කතා කරනකොට ඇය ඇස් දිගු කරලා බලන හැටි ඒ හැමදේම මට අමුතු දෙයක්. මම මගේ හිතටම අහන්න පටන් ගත්තා. ඔයාට විශ්වාසද? නැත්තම් ඔයා බය වෙලාද? එදා වැසි වැටුණා. අපි 3 දිනාම ගෙදර හිටියා. විදුලිය නැති වෙලා. අඳුරු සාලේ කැන්ඩල් එකක් පමණයි එළිය. අගේ මුහුණේ පාවෙද්දී ඇගේ ඇස් දිලිසුණා. සනුක ඒ දිහා බලලා hina වුණා. ඒ මොහොතේ මගේ හදවත තදින් ගැහුණා. මට හුස්ම ගන්න අමාරු වුණා. මට හිතුණා මේ මොහොත මට පාලනය කරන්න බැරි වෙයි කියලා. ඒ රෑ නිත්‍යා මගේ අතල්ලාගෙන ඇහුවා, "විහංග, ඔයාට මාව විශ්වාසද?" ඒ ප්‍රශ්නේ ටිකක් කල්පනා කරලා මම ඇගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ මටම අයිති ආදරය. නමුත් මගේ හිතේ තිබුණේ බිය. මට ඔයාව නැතිව ජීවිතයක් හිතාගන්න බෑ. මම කිව්වා. ඇය hina වුණා. නමුත් ඒ hinaවේ ඇතුලේ ආසාවක් වගේ තිබුණා. දින කිහිපයකට පස්සේ සනුක මට කිව්වා, "ඔයා වාසනාවන්තයි බං. නිත්‍ය වගේ කෙනෙක් ලැබෙන්නේ නැහැ හැමෝටම." නිත්‍යා ඒ කතාව අහලා සනුක දිහා බලලා hina වුණා. ඒ බැල්ම මට ගැඹුරු ප්‍රශ්නාර්ථයක් වුණා. රෑ මම නිත්‍යාට ඇහුවා, "ඔයා සනුකට කැමතිද?" ඇය ටිකක් hina වුණා. "ඔයා මට මොනවද අහන්නේ?" "හරිම සරල ප්‍රශ්නයක්." මම කිව්වා. ඇය මගේ අත අල්ලගෙන කිව්වා, "මම ඔයාගේ බිරිඳ. ඒක මට අමතක වෙන්නේ නැහැ." ඇගේ වචන සියුම් වුණත් ඒව මගේ හිතේ තිබුණ බිය සම්පූර්ණයෙන්ම මකා දැමුවේ නැහැ. එදා මම තීරණයක් ගත්තා. මට මගේම හදවතට මුහුණ දෙන්න ඕනේ. මට දැනගන්න ඕනේ මගේ ආදරේ විශ්වාසයක්ද නැත්නම් අයිතිවාසිකමක්ද. සනුක ගෙදරට ආපු වෙලාවක මම නිත්‍යා දිහා බැලුවා. ඇය මට hina වුණා. ඒ hinaවේ තිබුණේ තේරුම්ගත් ආදරයක්. ඒ මොහොතේ මට තේරුණා මේ කතාව සනුක ගැන නෙවෙයි. මේ කතාව මගේ හදවත ගැන. මගේ බිය, මගේ ආශාව, මගේ අයිතිවාසිකම් හැඟීම ගැන. මම නිත්‍යාට හිමින් කිව්වා, "මට බයයි. ඔයා වෙන කෙනෙක් බලන විදිහ මට දරා ගන්න පුළුවන්ද කියලා." ඇය මගේ මුහුණ අල්ලලා කිව්වා, "ආදරේ කියන්නේ අයිතිවාසිකමක් නෙවෙයි විහංග. ඒක විශ්වාසයක්." ඒ වචන මට ඇතුලෙන් කම්පනයක් වගේ වුණා. මම තේරුම් ගත්තා. මටයි මගේ හොඳම යාළුවාට මගේ බිරිඳට ඕනේ. නිත්‍යා කියනෝ මට දෙන්නම ඕනේ. මගේ විශ්වාසයි මට නිත්‍ය අයිති කරගන්න ඕනේ නෙවෙයි. මට ඈ තෝරා ගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ රෑ ඇය මට ලං වෙලා හිමින් කිව්වා, "ඔයා මාව කාටවත් දෙන්න බය වෙන්න එපා. මම ඔයාගේ." ඒ වචනවල තිබුණේ අමුතු හැඟීමක්. ඒ මොහොතේ වචන නැටි හැඟීමක් අපි අතර තිබුණා. කොහොම හරි අපි 3 දෙනා පැය ගන්නක් සතුටු වුණා. මට එදා ඉගෙන ගන්න ලැබුණේ එක දෙයක්. ආදරේ කියන්නේ කෙනෙක් අල්ලා ගන්න එක නෙවෙයි. ඒක එකිනෙකාට නිදහසේ හිටියත් එකිනෙකා තෝරා ගන්න එක. Story summary. Nithya still makes me laugh. Sanuka is still my best friend. But today, there is not fear in my heart. There is trust. This is a fictional story about mental emotions, wrong decisions, and lessons that can be learned from life. This is a fictional story that does not contain sexual details.